අපාය දිව්‍ය ලෝක ගැන හා අපායේ සිටින අය දෙවියන් කවුරුන් හෝ දැක තිබේද? එතෙන්ට එන්න කලින් මේ අර වහන්සේ කියපු එකටම පොඩි කාරණයක් එකතු කරන්න. දැන් මෙතනදී ඔබට හිතෙන්නේ දැන් මම බණ කියන ඔබ බණ අහනවා කියලා. දැන් පොඩ්ඩක් මේක හොඳට බලන්න මම කියන වචනයක් ගන්නට ඒකට තේරුම දෙන්නේ කවුද කියලා. දැන් මම වචනයක් කියන ගන්නට දැන් මේ අහන ප්‍රේක්ෂකයන්ගේ දැන් කවුද මේකට තේරුම දෙන්නේ? දැන් මං කිව්තුව මම සසර කියනකොටම සසර කියන එකට තේරුම දෙන්නේ කවුද? එතකොට දැන් අපිට පේනවා මේක දැන් මේක ඒ පැත්තටත් අයිති නැති මේ පැත්තටත් අයිති නැති තැනකින් තමයි මෙතනට එන්නේ. ඒකයි අර හැම වෙලාවෙම අර පෙර දෘෂ්ටියට අනුකූල තමයි අපි මේවට අර්ථකථන දෙන්නත් ලෑස්ති වෙන. ඒක තමයි හැම වෙලාවෙම නිදහස් වෙලා බණ අහන්න කියලා කිව්වේ ඒකයි. අර දෘෂ්ටි ටික පොඩ්ඩක් පැත්තකින් තියලා නිදහස් වෙලා මේ කියන්නේ මොකද්ද කියලා විමසන එක තමයි වඩා වැදගත් වෙන්නේ. හොඳයි දැන් මේක හොඳම තැනකට අපි ආවේ. දෙවියෝ ඉන්නවද නැද්ද? අපාය තියෙනවද නැද්ද? මේක පුළුවන් නම් මූලපරියාය සූත්‍රය කියව ගන්න කියලා මම හැමෝටම කියනවා. මේ මූලපරියාය සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත ඒකේ පළවෙනි ඉස්ලාම තියෙන සූත්‍රය. ඒ සූත්‍ර දේශනාව පොඩ්ඩක් කියව ගන්න. ඒක කියව ගන්න. එතකොට ඔතන ඒක විස්තර වෙනවා හරියටම. මොකද්ද මේ කියන්නේ කියලා. හරිද? දැන් උතනදී මෙහෙම එකක් තියෙනවා. මම මෙහෙම එකක් කියනවා. මේ සියලු සතර අපාය සහ දිව්‍යවරු ඒ සියල්ලම ගැන මෙන්න මේ විදිහට දකින්න. ඉස්සෙල්ලා දැන් අපාය තියනවද නැද්ද කියලා හොයන්න කලින් දැන් මේ ඔබ ඉන්න තැන තියනවද නැද්ද කියලා පොඩ්ඩක් හෙව්වොත්. ඊළඟට දිව්‍ය ලෝකේ තියනවද නැද්ද කියන්න කලින් දැන් මේ ඔබ ඉන්න තැන තියනවද නැද්ද කියලා පොඩ්ඩක් හෙව්වොත්. මම මේ කියපු කාරණේ ගැඹුරු වැඩි වෙයිද දන්නේ කට්ටියට. ඒ කියන්නේ දැන් ඔබ අපාය තියනවද නැද්ද කියලා ඉස්සෙල්ලා හොයන්න කලින් ඔබ දැනගෙන ඉන්න එපා දැන් ඔබ ඉන්න තැන තියනවද නැද්ද කියලා. ඊළඟට දිව්‍ය ලෝකේ තියනවද නැද්ද කියන කලින් ඔබ දැන් මේ තියෙන එක මොකක්ද ඇත්තක්ද බොරුවක්ද දැන් ඔබට හොඳට විශ්වාසද මේ දකින්න හීනයක්ද ඇහැරිලාද ඉන්නේ ඒක පොඩ්ඩක් හොඳට හොයන්න. අන්න එතකොට දැන් මෙන්න මෙතන දැන් ඔබට ලෝකයේ විදියට කොට නැගෙන එකක් තියෙනවා. දැන් රූපයක් තියෙනවා, ශබ්ද තියෙනවා, ගන්ධ තියෙනවා. දැන් අපි මුළු සාකච්ඡා පුරාම මේ කතා කරා මේක. අන්න ඒක බලන්න එතකොට. ඒක හරහා මේ කොට නැගෙන විදිය බලන්න. දැන් ඔබ දෙවිවරු ඉන්නවද කියලා බලන්න කලින් දැන් එක පැත්තකින් දැන් ඔබ දැන් දෙවිවරු මගෙන් අහනවා දැන් ඔබට දැන් දෙවියෝ ඉන්නවද? දෙවියෝ දැකලා තියෙනවද කියලා. හරිද? මං ඔබෙන් මෙහෙම ආන්නම්කෝ. දැන් ඔබේ ළඟම ඉන්න ඥාතියා කවුද ගන්නකෝ ළඟම ඉන්න යාළුවා ඥාතියා දැන් ඔබේ පුතා හරි දුව හරි දැන් එයා ඉන්නවද එයාව දැකලා තියෙනවද කවදා හරි දෙවිවරු දකින්න කලින් දැන් ඉතලා තමන්ගේ පුතා හරි ස්වාමි පුරුෂයා හරි බින්ද හරි එයා දැකලා තියෙනවද එයා ඉන්නවද කියලා මං අහනවා. සාමාන්‍යයෙන් උත්තරේ නම් එන්නේ මම දැකලා තියෙනවා. ඔව් දැන් මේක ඇහුවම මේ ආඳුරට පිස්සු කියලා වගේ හිතේ. සමානට එමත් හිතේ. ඔව් හරිද? එතකොට දැන් ඒක තමයි කිව්වේ මේ අර අපි පුත්තජන භූමියේදී කවුරු හරි කෙනෙක් මේ හරි කියලා ගන්න එකක් ආර්ය භූමියේදී හරි කියලා ගන්නෙ නැහැ. ගන්නෙ නැහැ. අර දොතවනපස්සන සූත්‍රයේ කාරණා විග්‍රහ කරනවා. එතනදී දැන් මේක පොඩ්ඩක් බලන්න මේ පොඩ්ඩක් මේ කාරණේ දැන් ඔබේ ඥාතියා කියලා ඔබ දකින්නේ කවුද? අපි මේ දේශනා පුරාවටම මේක විග්‍රහ කරා. ඔබේ ඥාතියා විදිහට ඔබ දකින්නේ කවුද? ඔබේ දරුවා විදිහට ඔබ දකින්නේ කවුද? ඉතින් දැන් මේක බැලුවන් පස්සේ දැන් හොඳටම පේනවා මෙතනදිත් මේ සාපේක්ෂව ගොඩනගිච්ච සංඥා ජාලාවකින් දකිනවා මිසක් අපිට කිසිම වෙලාවක කියන්න බෑ අපිට අපේ ඥාතියව දැක්කයි කියලා අපිට. මෙයා දැකලා තියෙනවා කියලා.
ඇයි දැන් අපිට සාපේක්ෂ වූ එකක් නේ අපි මේ දකින්නේ. දැන් අපිට පේන විදිය තව කෙනෙකුට තව විදියක්. දැන් උපමාවකින් මම ඔක විස්තර කරන්නම්කෝ. දැන් අපි මේක උපමාවක්. දැන් මේ අපිට මේ පොළොව දිහා බලද්දී අපිට පේනවා දූවිලි ටිකක් වැටිලා තියෙනවා කියලා බිම බලද්දී. හැබැයි උතනින් කූඹියට පේන්නේ මොකක්ද කියලාද? කූඹියට පේන්නේ මේ මොන දූවිලි විදිහටද කෑම විදිහටද? කෑමක් විදිහට. ඌට පේන්නේ එතන ගොඩ නැගින්නේ ආහාර කියන වචනේ නැතුව ආහාර කියන සංඥාව ගොඩ නැගෙනවා. අපිට ගොඩ නැගෙන්නේ දූවිලි කියන සංඥාව. දැන් මේක මම ගත්තේ කූඹිය අපි අතර මේ කාරණේ තෝරගන්න නෙමෙයි. දැන් ඔබත් දැන් මේ Taman මේ පැත්තෙන් තියෙන අර පාට කණ්ණාඩි ටිකට අනුකූලවනේ මේ අරන් තියෙන්නේ. දැන් ඔබේ බිරිඳ ඔබට බිරිඳ වෙන කෙනෙකුට සාමාන්‍ය කාන්තාව වෙන කෙනෙකුට කාන්තාව. ඔබේ මාස 6ක විතර 4ක 5ක විතර දරුවෙකුට කාන්තාව පුරුෂ කියන සංඥාවක් වෙනවද? එහෙම එන්නේ නැහැ. දැන් ගෙදර ඉන්න බල්ලට ඉන්නවද එහෙම සංඥාවක්? මොකද නැගින්නේ නැහැ. දැන් අපිට මේ තියෙන කාන්තාවක් කියන සංඥාව බල්ලට එන්නේ නැහැනේ මේ පැත්තෙන්. එතකොට දැන් මේ බලන්න මේ සංඥාව කොහොමද ගොඩ නැගිලා තියෙන්නේ කියලා. ඉස්ලාම තෝරගන්න ඉස්ලාම මේ දෙවියෝ ඉන්නවද කියලා කලින් මම ඔබෙන් අහනවා ඔබ ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. ඒකත් හොයන්න එපයි. දැන් දෙවියෝ ඉන්නවද කියලා දැනගන්නු කෙනා ඉන්නවද කියලා ඉස්සලා හොයාගන්න එපා. නැත්තම් කොච්චර හොයුවත් වැඩක් නැහැ. දැන් ඒකයි මම මේ හැම වෙලාවෙම කියන්නේ ඔබට විශ්වයම හොයාගන්න පුළුවන්. ඔබට 31 තලයේම හොයාගන්න පුළුවන්. හැබැයි මේ හැමදේම හොයනගෙන හොයාගන්න බැරි වුණොත් මේ හැමදේම දැනගන්නගෙන හොයාගන්න බැරි වුණොත් වැඩක් නැහැ. දැන් ඒ හින්දා ඉස්සලා බලන්න දැනට ඔබට දැන් දෙවියෝ ඉන්නවද නැද්ද කියලා තෝරගන්න කලින් දැනට ඔබ බලන්න දැන් ඔබ දැන් අම්මා කියලා දකින කෙනා කවුද? තාත්තා කියලා දකින කෙනා කවුද? සහෝදරයා කියලා දකින කෙනා කවුද? දැන් මේ සින්දුවක් කියලා ඇහෙන එක මොකද්ද? දැන් මේ දැන් ඔබට තමයි කියලා මේ පේන ටික. ඒ ටික මොකද්ද කියලා ඉස්සෙල්ලා බලන්න. ඒ ඊළඟට දැන් ඔබට දැන් මේ දැන් මනුස්ස ලෝකෙක ඉන්නවා කියලා හිතෙනවනේ. ඒකට දැන් මනුස්ස ලෝකෙ මොකද්ද කියලා හොඳට බලාගෙන යන්න. මෙහෙම බලාගෙන යනකොට ඔන්න ඔබට තේරෙයි ඒක මොකද්ද කියලා. ඒක මොකද්ද කියලා අහුවාම ඊටු ටිකට උත්තර හම්බෙයි ඉබේම. නැත්තම් දැන් මේකත් ආයි එක එක්තරා විදිහක දැනුමකට යන්න පටන් ගන්නවා. දැන් මම ඔබෙන් අහන්නේ වඩා වැදගත් වෙන්නේ මොකද්ද? අර එක තැනකදී බුදුහාමුදුරුවෝ බද්දවග්ගී කුමාරවරු අර මේ කට්ටියම මේ අලුත ඒ කසාද බැඳපු නෝල ටිකත් එක්ක කුමාරිකාව ටිකත් එක්ක අපි කියන විදිහට විනෝද චාරිකාව ගියා. දැන් අද කාලේ භාෂාවෙන් කියන්නේ ට්‍රිප් එකක් ගියා. ඇත්ත සමහරට මේ යන්නේ නැත්තේ හනිමුන් එකට. එතකොට දැන් මේක එක්කෙනෙක් විවාහ වෙලා හිටු නැති ඉඳ එක්කෙනෙක් අරන් ගියා ගණිකාවක්. එක්කෙනෙක් ගණිකාවක් අරන් ගියේ. ඉතින් අර ගණිකාව මොකද කරේ මේගොල්ලෝ පොඩ්ඩක් එහෙම වෙනකන් ඉඳලා අර සියලු දෙනාගම ආභරණ අරගෙන පැනලා ගියා. දැන් එතකොට මේ 30 දෙනාම යනවා දැන් මේ ගණිකාව හොයාගෙන. දැන් මේ හොරාව හොයාගෙන. එතකොට බුදුහාඳුරු හම්බෙනවා. එතකොට බුදුහාඳුරන් අහන දැන් මෙතන මෙහෙම මේ ආවල් ලක්ෂණ තියෙන කාන්තාවක් ගියාද කියලා අහනවා. බුදුහාඳුර එක ප්‍රශ්නයක් අහනවා. වඩා වැදගත් වෙන්නේ අර වෙන කෙනෙක් හොයන එකද තමන් හොයාගන්න එකද කියලා. මෙන්න මෙතන තමයි තැන. මම ඔකට මෙන්න මේ විදිහේ තමයි උත්තර දෙන්නේ. දෙවියෝ ඉන්නවද කියලා කලින් දැන් ඔබ වටේ මේ පුද්ගලයෝ ඔබට පේනවා. ඒ අය ඉන්නවද කියලා පොඩ්ඩක් හොඳට හොයලා බලන්න. ඒ අය ඉන්නවා කියලා ඔබට දැනනවා නම් ඒ අය කවුරු විදිහටද දැනින්නේ මොකක්ද ඒක ඇත්ත කියලා පොඩ්ඩක් පිළිසිඳ දකින්න. ඒ පෙනෙන ස්වභාවය ඇත්ත මොකක්ද කියලා. ඇත්ත මොකක්ද කියලා බලන්න. ඔව් ඊළඟට දැන් එතනින් දෙවියෝ ඉන්නවද කියලා දැනගන්න කලින් මම ඉන්නවද කියලා පොඩ්ඩක් හොයලා ඉන්න. දැන් දෙවියෝ ඉන්නවද කියන එකද වඩා වැදගත් ප්‍රශ්නේ මම ඉන්නවද කියන එක.
ඊළඟට අනිත් පැත්තෙන් මනුෂ්‍ය ලෝකයේ මේ දිව්‍ය ලෝකයේ අපාය ලෝකේ තියෙනවද කියලා පොඩ්ඩක් තෝරගන්න කලින් පොඩ්ඩක් හොඳට බලන්න. දැන් ඔබ ඉන්න තැන දැන් මේ ඔබ දැන් ඉන්නවා කියලා තැනක් පේනවනේ ඇහෙන දැනෙන තැන පේනින්න තැන ඒ තැන මොකද්ද කියලා පොඩ්ඩක් බලන්න. දැන් මේක මම කලින් විස්තර කරපින්ද නැවතත් විස්තර කරන්නේ මේ කාරණා ටික. අන්න ඒ ටික දැන් ආයෙ පොඩ්ඩක් බලන්න. දැන් මේ කලින් කරපු දේශනා නැවතත් අහලා කලින් අපි මේ සාකච්ඡාවේ කරපු නැවතත් අහලා අන්න එතන බලන්න. ඔය ප්‍රශ්නෙට උත්තරය ඔබට එනකොටම ඔබට 31 තලයේම ගොඩනැගිලා තියෙන ආකාරය ඔබට පේන්න පටන් ගන්නවා. 31 තලයේ ඉන්න සියලු සත්‍යෝ ගොඩනැගිලා තියෙන ආකාරය ඔබට වැටහෙන්න පටන් ගන්නවා. නැත්තම් ඉන්නේ ආයිත් නිකන් තවත් සංකල්ප ටිකක් පහළ වෙලා මේ දැනුමකට කෙසේ වෙතත් දැන් සතර අපායේ නොගිහින් සතර අපායේ යන්න වෙනවා. අර සංකල්ප ටික ඇතුලේ හිර වෙලා මේ වෙලාවේ චේතනාවෙන් අපායක් හදාගෙන ඒ අපාය ඇතුලේ හිර වෙන්න වෙනවා.